නීවරණ කියලා කියන්නේ කුසලයට බාධා කරන, ධානයට බාධා කරන, මාර්ගඵලයන්ට බාධා කරන ධර්මයන්. දැන් අපේ හිතේ සමාධිය නැති වෙලා තියෙන පින්වතුනි කාම ඇල්ම නිසා. ඒකට අපි කියනවා කාම ඡන්දය. අරමුණත් එක්ක ගැටෙන ස්වභාවය නිසා ඒකට කිව්වා ව්‍යාපාදය. අරමුණ තුල හැකිලෙන කුසලයට මනස දෙන්නේ නැතුව කුසලයේ කරන්න යනකොට සිත හැකිලෙන ස්වභාවය, චෛසික හැකිලෙන ස්වභාවය තමයි තීන මිද්ද. ඒකත් අපට බාධා කරනවා කුසලයට යන්න දෙන්නේ නැතුව, ධානයට යන්න දෙන්නේ නැතුව, මාර්ගඵලයට යන්න දෙන්නේ නැතුව පවත්වන. උද්ධච්ච කුක්කුච්චේ නිසිතේ නොසන්සුන්කම, ඒ වගේම පසුතැවෙන ස්වභාවය. මේකත් අපට බාධා කරන ධර්මයක්. ඒ වගේම විචිකිච්ඡාව, බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් ආදිය පිළිබඳව තියෙන සැකේ. මෙන්න මේ කාරණා නිසා මොකද වෙන්නේ? අපිට කරගෙන යන භාවනා මාර්ගයට හානි සිද්ධ වෙනවා.